ඉතාම පහසු ජයග්‍රහණයක් යුද හමුදා ක්‍රීඩිකාවන්ට. දැන් අපි යමු වෙනවා පොලිස් ක්‍රීඩා සමාජයත් සුසිත ක්‍රීඩා සමාජයත් අතර මීළඟ විවෘතාංශයේ තරගයට. කරන විලාශය සියල්ල වෙනස් කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ ඔබ දකින්නේ සුසිත ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්. ඒ වගේම අනෙක් අන්තයේ සිටිනවා පොලිස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා කඹ ඉතිහාසයේ ප්‍රබල කණ්ඩායමක්. ඒ වගේම සුසිත ක්‍රීඩා සමාජය වත්මනෙහි ප්‍රබල කණ්ඩායමක්. ආරම්භක සීමාවන් හරි හැටි සමපාත කර ගනිමින් සිටින්නේ විනිසුරු. හොඳ සහයක් කණ්ඩායම් දෙකටම ක්‍රීඩාංගණය තුලින් ලැබෙනවා. මෙන්න විනිසුරු රතු පැහැති සලකුණ මධ්‍ය රේඛාවට සමපාත කරන මොහොත. තරගය ආරම්භයි. පොලිස් ක්‍රීඩා සමාජයෙන් ප්‍රථම ප්‍රහාරය. ඔවුන් සූදානම් නැහැ රඳවා තබාගෙන තරග කරන්නට. ප්‍රබල ප්‍රහාරයක් එල්ලවන්නේ පොලිස් කණ්ඩායමෙන්. සුසිත ක්‍රීඩා සමාජයට විශාල අභියෝගයක් මේ තරගයේදී. පෙර තරම් පහසු නැහැ. හොඳ තරගයක් පොලිස් ක්‍රීඩා සමාජයෙන් ලබා දෙනවා. හොඳ තරගයක්. ඔවුන්ගේ රිද්මේ රැඳෙමින් ඔවුන්ගේ ඇදීම සිදු කරන්නේ මේ මොහොතේදී. ඉතාම ආසන්නයි. මීටර 4 සීමාවත් පසු කරමින් ඉදිරියට ඇදෙනවා සුසිත ක්‍රීඩා සමාජයේ. ඒ අනුව පසුපසට ගමන් කළ පොලිස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කළා. තරගත කිරීමට නැහැ. මදක්. තවත්. සාර්ථකයි. ආරම්භය සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙන්නේ කවුරුන්ටද? ගණේ මුල සුස්ත කණ්ඩායමට අනෙක් අතෙන් පොලිස් ක්‍රීඩා සමාජයෙන් වේගවත් ප්‍රහාරයකට උත්සාහ කරනවා. අග පෙළින් ඉතාමත් සංශක්තියෙන් යුතුව ඉදිරි පෙරට ලබා දෙන හොඳ වේගවත් ප්‍රහාරය තුළින් ඔහුටත් පසුබිමක් නිර්මාණය වනවා. අවශ්‍ය රිද්මේ තුළින් ගණේ මුල සුසිතට එරෙහිව ලබා ගත යුතු ප්‍රහාරය පවත්වා ගන්නට විශිෂ්ටයි. ඉතාමත් විශිෂ්ටයි පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා රටාව.